බබා හම්බෙලා අවුරුද්දක්ම ගියානේ අපිට පොඩ්ඩක් නිදහස එළියට එන්න. අඬන්න ගත්තොත් අම්මා නලව ගනීනේ. බය වෙන්න එපානේ. අපි අම්මා ළමයි 3 දෙනෙක් හදපු කෙනෙක්. මොනවද ඉතින් ඔය ඕඩර් කරේ? මෙහෙට අලුත් පීස් එකක් ඇවිල්ලා තියෙනවා මැද්ද චීස් පූල් එකක් වගේ පුරවලා. කාලම් බලන්නකෝ. මේ අපි දැන්වත් බබාගේ ෆොටෝ එකක් Facebook දාමු. මේ අතදරුවගේ ෆොටෝ එකක් Facebook දාන්නේ. තාම අවුරුද්දයිනේ අම්මා දැක්කොත් බනීවි. අම්මා දකින්නේ නෑනේ. ඌවා මේ බොරු මතවාද අනික දැන් අවුරුද්දකුත් වෙනවා. එහෙනම් කෝකටත් මූණට මලක් දාලා ෆොටෝ එක දාන්න. මූණට මලක් දාලා? ඔව් එහෙම තමයි කට්ටිය දාන්නේ. එතකොට මූණ පේන්නේ නෑනේ. වයිෆ් කිව්ව විදිහට හරියටම මූණට මලක් දදා ඉන්නකොට තමයි මෙන්න මේ අක්ක ඇවිල්ලා පීස් එක සර්ව් කරේ. පීස් එකේ රසයට සානකගේ ට්‍රැක් එක පැන්න. මල දාපු ෆොටෝ එකත් Facebook එකට දැම්මා. වයිෆ්ට කෝල් එකක් ආවා. හෙලෝ අම්මේ. බගතර පොඩි එකයි ෆොටෝ එකක් Facebook දාලා තියන්නේ. ඔව් සහනකට මේ Facebook එකට ෆොටෝ එකක් දාන්න ඕනේ කිව්වනේ. අතින් අවුරුද්දයි පොඩි එකාගේ මූණ පෙන්නනවද ඔහම? නෑ මූණ පේන්නේ නෑ. මූණට මලක් දාලා දැම්මේ. මොකද එකා මූණ පෙන්නේ නැද්ද? හොතට මූණ පෙන්නනවා. කොහොද ආපු ෆොටෝ එක පෙන්නන්න? කොල්ලොන්ගේ ට්‍රැක් පාන්නන රසයක් නම් ඉතින් ඩොමිනෝස් පීස තමයි.